ෆෝන් එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. වාහන ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ආබං තියෙනවනේ උඹලා ගාව අමුතු හීන જાතිය. වාහන ගන්නවා, ෆෝන් ගන්නවා. කට්ටියට ලොකු දෙයක් තමයි රට ගිහිල්ලා ෆොටෝ ගහන එක. පීසා කුළුණ ගාව ඉඳන් ගහනවා ෆොටෝ එකක්. පීසා කුළුණ මෙහෙම තියලා දුර තියලා. අයිපල් කුළුණ ගාවට යනවා. ඒකත් ගහනවා එහෙම. තමයි රට ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහනවා. හොටෙල් එකකට ගිහිල්ලා ෆොටෝස් ටිකක් දානවා කෑමත් එක්ක. මේ ලොකු කාරණා වෙලා තියෙන මේ ලංකාවේ මිනිස්සුන්ට ඕක. ඔය පිටරට මිනිස්සුන්ට ඕක ගානක්වත් නැහැ. මොකද පිටරට තනකොළ කපන මිනිහා තමයි ලංකාවේ ලටුවර රැද්ද දාලා එන්නේ. ප්‍රාඩෝ එකෙන් තනකොළ කපන්නේ. මේ ඇත්ත කතාව. ඔයා මේ රටේ ආර්ථිකයත් ඉඳලා ඉන්දින වේදනාවක් මිසක් මේවා මිනිස්සුන්ට මාළුකු දේවල් නෙමෙයි, ඇචීව්මන්ට් නෙමෙයි මේවා. මේ වාහන අපි කෝටි ගණන් දීලා ගත්තට මේ වාහන කෝටි ගණන් වටින වාහන නෙමෙයි. අඩුම ගානේ මගේ වම් පැත්තේ සීට් එක. යකෝ ඒක මැනුවල් සීට් එක. අතින් හදන්න ඕනේ උස්පාත් කරන එක. ස්විච් නෑ. දකුණු පැත්තේ ඩ්‍රයිවිං සීට් එක විතරයි. වාහනේ කෝටි 7ක්. වැඩක් තියනවාද කියන්කෝ එහෙම. ඒම කෝටි ගණන් තියෙන ලකෝ ලංකාවේ ටැක්ස් එක. ඉතින් මේ වාහන ගැන මහලුකු ඇචීව්මන්ට් කරගන්න එපා. බොර පිටරටකට ජොබ් එකක් ගියා නම් ඕවා බම් මාස 2-3